අපි ගමට යනවා කිව්වම නායක නායිකාවන් කිහිප දෙනෙක් කැලවන්න කියලා කිව්වම අද අපේ හාමුදුරුවනේ මේ ආණ්ඩුවේ තියෙන ජනතා විරෝධී න්‍යාය පත්‍රය නිසා ගොවියට දීවරයට කම්කරුවට විරුද්ධව ආණ්ඩුව ගන්න තීන්දුව තියෙන නිසා අද ගම්වල ජනතාව නැවත වතාවක් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ වගේම අප වටා ඒක රාශී වෙනවා. අපි වැඩ කරපු දේශපාලන බලවේගය. අපි බොරු කියලා ඡන්දේ ගත්තේ නැහැ. අපි හැමදේම අපේ හාමුදුරුවෝ කරන්න පුළුවන් දේ අපි පුළුවන් කිව්වා. බැරි දේ අපි බෑ කියලා කිව්වා. අපි මේ රටේ ගමේ ජනතාව ගැන හිතලා තීන්දුව ගන්නවා. සමහර තීන්දුව දේශපාලනික වශයෙන් අපිට අවාසි වෙනවා. පහුගිය කාලේ COVID-19 වසංගතය එනකොට අපිට තීන්දුවක් ගන්න. ජනතාවගේ ජීවිත බේර ගන්නවද? එහෙමත් නැත්නම් ආර්ථික කාරණේ පමණක් හිතලා ජනතාව මැරෙන්න ඇරලා බලන් ඉන්නවද කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තීන්දුව කරා අපි ආර්ථික වශයෙන් යම් පීඩාවකට ලක් වුණත් ජනතාවගේ ජීවිත බේර ගන්න ඕනේ කියලා. ජනතාවගේ ජීවිත බේර ගන්න ඕනේ කියලා. එහෙනම් අපි ගත්ත හැම තීන්දුවක්ම අපි ගත්තේ සමාජ ව්‍යසනයක් වළක්වන්න. සමාජය තුළ ගමේ අම්මා තාත්තගේ ආර්ථිකය කඩාගෙන වැටීම නවත්තන්න. අමාරුවෙන් අපහසුවෙන් සහන දීලා හරි කර්මාන්ත ශාලා රැකගෙන ඔබේ දරුවගේ රැකියාව ආරක්ෂා කළ දෙන්න. කන්න දෙකක් අපි පොහොර නිකන් දුන්නා. අපිට විශ්වාස කරා ගමේ වැව්වොත් තමයි මේ රටේ ජනතාවගේ බඩ පුරවන්න පුළුවන්. ගෝවියාගේ බඩට ගහලා මගේ ආදරේ අම්මේ තාත්තේ මේ රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. ගොඩනගන්න බෑ. අපිත් එක වෙලාවක පොහොර පිළිබඳව තීන්දුවක් අරගත්තා. හැබැයි අපි ඔබට වගකීමකින් කියනවා. අපි හදන හැම ආණ්ඩුවකම මේ රටේ ගොවියගේ ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම මහ පොළවේ පය ගහපු ගොවි ජනතාව රකින්න අවශ්‍ය හැම පියවරක්ම අපි ගන්නවා. අද ආණ්ඩුව හිතනවා පිටින් ගෙනලා කන්න දෙන එක ලාභයි කියලා අපේ හාමුදුරුවෝ. ආණ්ඩුවේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් පිටින් ගේන එළවලු පළතුරු හාල් ටික ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ. ගොවි ආරක්ෂා කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ. ඒ කාලේ විපක්ෂ ඉන්න කාලේ නම් මේ මහත්තුරු කුඹුරු වලමයි බැලලා හිටියේ. තාම ගෝයන් කෑවා. මේ දවස්වල මඩ කරන කාලේ මඩ නාගෙන අපිට වැන්නේ. දැන් අද වෙනකොට තාම පොහොර පිළිබඳව ආණ්ඩුවේ තීන්දුවක් නැහැ. මහා කාලේ අවශ්‍ය පොහොර ටික දෙන්න ආණ්ඩුවට සැලැස්මක් නැහැ අපේ හඳුරුනේ. ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 350 ගානේ අවුරුදු 10ක් පොහොර දුන්නා. අද මේ ආණ්ඩුව බලයට ආවේ ගොවියට සහන දෙනවා කියලා. බලයට ආපු ආණ්ඩුව ව්‍යාපාරිකයට සහන දෙන්න පත් වෙලා තියෙනවා. ගොවියා සම්පූර්ණයෙන් අමතක කළා. පොහොර මිටිය 10ට 10 20 25000ට කළු කඩේ විකිනෙන තැනට මේ රටේ කළු කඩ ව්‍යාපාරයක් නිර්මාණය කළා තියෙනවා. ඒ තුල අවසානයේ අසරණ වෙන්නේ අයිසේ ගොවි ජනතාව. තවත් පැත්තකින් අද ලෝකෙම අනාගතයේ ආර හිඟයකට සූදානම් වෙනවා. අපේ රට මොකද්ද කරන්නේ? තවත් රටවල් වලින් ගෙනල්ලා කන්න දෙන තැනට කුෂිකර්මාන්තේ වටලා. හරි සහෝදරයා. ඉස්සරහට වරේ. එන්න. ඕකනේ ඉතින් ආදරේ කියලා කියනවා ළඟට එන්න කොම් බෑ කියලා. හරි. අපි හැමදාම මේ රටේ පැත්තේ ඉඳලා තීන්දුව తీරගත්තා. මේ රටේ ඒකියත් වෙනින් අපි පෙනී හිටියා. ඔව්. අපි LTD ක්‍රස්තවාදීන් එක හැප්පුණා. මේ කැකිරාවේ අහිංසක අම්මගේ තාත්තගේ දරුවන් රණවිරුව විදියට උදපිමට ගිහිල්ලා ජීවිත අහිමි වුණා. අදට ගමේ ආබාධිතව රණවිරුව ජීවත් වෙනවා. එදා අනුරාධපුර මායිම් ගම්මානයක් දිස්ත්‍රික්කයක් විදියට කොටි ගෙවල් වලට පැනලා ගම් වලට පැනලා ජනතාව මහා සංඝරත්නය ආගමික නායකයෝ අත දරුවන් පවා කපලා කොටලා මරලා දැම්මා. ඒ ක්‍රස්තවාදය පරාජය කරා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාවේ අම්මා තාත්තගේ දරුවෝ ජීවිත පූජා කරා. අද ආණ්ඩුවට කටක් කරලා කොන්ද කෙලින් තියන් ඒ රණවිරුව කියන්න බැරි දැනට වැටලා තියෙනවා. ආණ්ඩුවේ අවශ්‍යතාවයේ ඩයස්පෝරා විනය පත්‍රය
දැන් සලේව ගෙනල්ලා සුරේෂ් සලේව ගෙනල්ලා හිර කරගෙන ඉන්නවා. ජනාධිපතිවරයාගේ නියමේ. ජනාධිපතිවරයාගේ සලස්ම මොකක්ද? පාස්කුද ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ගේ ජාතික ලයිස්තු හිටපු මහත්තයෙක්ගේ ඉබ්‍රාහිම්ගේ පුතාලා දෙන්න මරාගෙන බැරුනේ. බොහොට්ටුවෙක් කෙනෙක් නෙමෙයි. JVP එකේ පාස්කුද ප්‍රහාරය යනකොට වගකීම් පැහැරපු නිලධාරී අද ආණ්ඩුව ඉහළ තනතුරු දරනවා. ඒ සියල්ලම යට ගහලා යුද්ධය අවසන් කරන්න බුද්ධියන්සේ නායකත්වයේ දීපු නිලධාරීන්ව ගෙනල්ලා හිර කරගෙන ඉන්නවා. කාගේ අවශ්‍යතාවයේද උවමනාවද මේ ආණ්ඩුව ඉෂ්ට කරන්නේ? කාගේ අවශ්‍යතාවය? රටක බුද්ධියන්සේ දුර්වල කිරීම තුල රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටෙනවා. යහපා ආණ්ඩුවේ වැරද්ද කරගත්තා. යහපා ආණ්ඩුව බලයට ඇවිල්ලා බුද්ධියන්සේ නිලධාරීන් හිරගත කරා. අපිට මතක ඇති. අවසානයේ අන්තවාදීන් හිසෙසෙව්ව පෙරම්දුරු. අන්තවාදීන් හිසෙවසවලා පාස්කුද ප්‍රහාරය ඇති කරා. එදා ආණ්ඩුවක යට ගැව්වා. එදා ආණ්ඩුව පාස්කුද ප්‍රහාරය වළක්වා ගන්න තිබිච්ච නිලධාරීන් ක්‍රියාත්මකුනේ නැහැ. අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා යට ගහපු ෆයිල් හංගපු බුද්ධ්‍යංශ වාර්තා හංගන් හිටපු නිලධාරීන්ව ආරක්ෂා කළා. යුද්ධය අවසන් කරන්න රණවිරුවන්ට බුද්ධ්‍යංශේ නායකත්වයේ දීපු නිලධාරීන්ව හිරගත කරනවා. ජනාධිපතිවරයාගේ නියමයි. කාගේ අවශ්‍යතාවයද ආණ්ඩුව ඉටු කරන්නේ? කාගේ අවශ්‍යතාවයද ආණ්ඩුව ඉටු කරන්නේ? අහිංස අම්මගේ තාත්තගේ දරුවෝ යුද බිමට ගියා. JVP කියලා ගියේ නෑ. එයා යුද්ධ කරේ 88 89 ගමත් එක්ක හමුදාව එක්ක. LTT එක වගේම තමයි. අනිත් පැත්තේ අපේ ගම්මල අම්මා තාත්තගේ දරුවෝ ජීවිත පූජා කර අඩු ගාණෙන් මහ පොළොවට පස් වෙච්ච ජීවිතවලට වටිනාකමක් දෙන්න. එහෙම දෙන්න ආණ්ඩුව උමනාවක්. ඩයස්පෝරාවේ අවශ්‍යතාවය කේන්ද්‍ර කරගෙන රණ විරුවට පහර දෙන්න. ලෝකේ ත්‍රස්තවාදයේ පරාජය කරපු පළවෙනි රට අපි. ලෝකේ ත්‍රස්තවාදයේ පරාජය කරපු එකම රට අපි. ලෝකේ ත්‍රස්තවාදයේ පරාජය කළ ආර්ථික වර්ධනයේ 7%කට වැඩි වේගයකට අරගෙන ගිහපු එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. ඒ ඉතිහාසයේ ඒ නායකත්වයේ වලදාන ඒ රට ජාති ආගම ගොඩනගපු මේ සියලුම ආගම් ජාතින් වල ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදුවා. ඒක නිරිසියා කරන වෛර කරන දේශපාලන බලවේගයක් අද රාජ්‍ය පාලනය කරනවා. කනගා දුකයි. රණවිරුව තමන්ගේ ජීවිතේ පූජා කරලා ලබාගත් ජයග්‍රහණය මෙහෙම පාවලා දෙනවා දැක්කම දුකයි. මිත්‍රවරු අපි පැහැදිලිව විශ්වාස කරන මිනිරටේ ගොවිතැනතාව රකින්න ඕනේ. රණවිරුව රකින්න ඕනේ. වර්තමාන බදු ප්‍රතිපත්තියත් එක්ක මිනිරටේ අහිංසක දෙමව්පියන්ට ඒක දරා ගන්න බෑ. ව්‍යාපාර වැහෙනවා. ආණ්ඩුවට අයිති ආණ්ඩුවත් එක්ක හිතවත් ආණ්ඩුවත් එක්ක වැඩ කරන මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න ඕන තීන්දුව తీරන ගන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා ගමේ ව්‍යවසායකයෝ ආරක්ෂා කරන්න තීන්දුවක් ගන්න. ගමේ කුඩා ව්‍යාපාරික රකින්න. ගමේ කඩේ පොලේ වෙළඳාම් කරන වෙළඳ ආරක්ෂා කරගන්න. හැබැයි මහා පරිමාණ ව්‍යාපාර රකින්න ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නවා. අනිත් පැත්තෙන් කර්මාන්ත ශාලා දිනෙන් දින වැහෙනවා. වැහෙන කර්මාන්ත ශාලා ටික ආරක්ෂා කරගෙන රැකියාව ටික රැක ගන්න ආණ්ඩුවට සැලැස්මක් නැහැ. අද දිනෙන් දින එහිඳ මේ රටේ තරුණ පරම්පරාවේ විරිකියා ප්‍රතිශතය වැඩි වෙනවා. පහුගිය